සුබ දවසක් හැමෝටම. මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Binance වල copy trading පිළිබඳව. Binance වල future copy trading පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම ඔයාලා Binance account එකක් හදලා නැත්නම් මම පල්ලෙහා description එකට දාන්නම් Binance account එක හදාගන්න link එක. එකෙන් ගිහිල්ලා Binance account එකක් හදාගන්න, හදලා verify කරගන්න. Binance එක verify කරගත්තා පස්සේ අපිට අපේ උඩ ඉරිත් තුනකින් ක්ලික් කරපුවම බලා ගන්න පුළුවන් මේ විදිහට verified කියලා වැටලා තියෙනවා. ඒ විදිහට verified කරලා හදා ගන්න ඕනි. හදාගත්තට පස්සේ තමයි අපිට Binance එක හරහා ගනුදෙනු කරන්න පුළුවන් සහ ට්‍රේඩ් කරන්න පුළුවන් විදිහට අපේ account එක සාර්ථකව හදලා ඉවර කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම හදලා මේව කරගත්තට පස්සේ මේ විදිහට verified කියලා පෙන්නනවා. ඒක බලලා ඉස්සෙල්ලා Binance account එක verify කරලා හදා ගන්න ඕනි. ඒක තමයි මුලින්ම කරගන්න ඕනි. අපිට පස්සේ future trading වල copy trading වලට join වෙන්න පුළුවන්. ලෝකේ ඉන්න traders ලා trade කරනකොට අපිට එම trade එක copy වෙන විදිහට තමයි හදා ගන්න පුළුවන් වෙන්නේ. බලමු අපි කොහොමද copy trading එකක් හරියට open කරගන්නේ කියලා. මුලින්ම search bar එකේ copy trading කියලා type කරගන්න ඕනේ. මේ විදිහට copy trading කියලා type කරගත්තට පස්සේ ඒක search කරනවා. search කරාම පල්ලෙහා පෙන්නනවා function වල copy trading කියලා. ඒක ඇතුළට ගිහිල්ලා අපිට select කරගන්න පුළුවන් future copy trading එක. මේ futures copy කියලා තියෙන එක. නැත්නම් අපිට spot වල copy ඕන නම් spot වල copy තෝරගන්නත් පුළුවන්. ඔයා කැමති ඒක තෝරගන්න පුළුවන් එතනින්. මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ future copy හන්දා මම future copy එක තෝරගන්නවා. මේ විදිහට කට්ටිය ඉන්න traders ලා පෙන්නනවා. මේ කට්ටිය තමයි අපිට copy කරගන්න පුළුවන්. ඒගොල්ලොන්ගෙන් available තියෙනවා නම් තමයි copy කරගන්න පුළුවන්. පළවෙනි එක්කෙනාගේ නම් available නැහැ. එයාගේ 700ම fill වෙලා තියෙන්නේ. දෙවෙනි ඉන්න එක්කෙනාගේ එක්කෙනෙකුට පුළුවන් copy තව දාගන්න. එයාගේ 999ක් ඉන්නවා. තුන්වෙනි ඉන්න එක්කෙනත් fill වෙලා තියෙන්නේ. මේ විදිහට ඒගොල්ලන්ගේ විස්තර පෙන්නනවා. 30 day ROI එක 30 day MDT ඒ ටික අපිට ඇතුළට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. අපි එක්කෙනෙක්ගේ ඇතුළට ගිහිල්ලා බලමු. මෙයාගේ ඇතුළට ගිහපුවම අපිට පෙන්නනවා එයා ට්‍රේඩ් කරලා තියෙන ඩේ ගාන, එයාගේ ඉන්න කොපියස් ගාන, මොක් කොපියස්, ටෝටල් කොපියස්. ඒ විදිහට ඒ ටික පෙන්නනවා. එයාගේ මාජින් බැලන්ස් එක. මෙයාගේ මිනිමම් amount එක $800ක් තියෙන්න ඕනේ. අපි එයාගේ කොපි දානවා නම් අපි ගාව $800ක් තියෙන්න ඕනේ. $800ක් කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 2,50,000ක් විතර මුදලක් මේ කාලේ හැටියට. මම නම් කියන්නේ ඩොලර්ස් 1000ක් දාන්න ඕනි copy trading දානවා නම් අඩුම. මෙයාගේ ROI එක තියෙනවා 17.41ක්. ඒ කියන්නේ 117.41ක්. PNL එකේ amount එක පෙන්නනවා. win rate එක 63.39ක් තියෙන්නේ. max drop down එක 8.20 තියෙන්නේ. මෙතන win rate එක හදන්නේ මේ total position වලින් profitable position ගාන අරගෙන. මේ විදිහට වලට දවස් ගානට බලන්න පුළුවන්. 90 days වලට 180 days වලට 7 days වලට එයාගේ performance කොහොමද කියලා බලා ගන්න පුළුවන්. අපි 180 days වලට බලමු. මෙතන එයාගේ ROI එක අපිට chart එකකුත් තියෙනවා. PNL එකත් උනම් බලන්න පුළුවන් ඒ විදිහට chart එකක් විදිහට. එයාගේ ROI එක 5.32ක් තමයි 180 days වලට පෙන්නන්නේ. ඔය විදිහට අපිට එයාගේ විස්තර ටික බලන්න පුළුවන්. අපි බලමු පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා. පල්ලෙහාට ගියම අපි පොසිෂන් ටික අපිට බලන්න බෑ. පොසිෂන් ටික හයිඩ් කරලා තියෙන්නේ. දැනට කරන්ට් රන් වෙන පොසිෂන් ටික. පොසිෂන් හිස්ටරි වලට ගිහිල්ලා බලමු අපි. මෙතනින් පොසිෂන් හිස්ටරි වලට ගිහම අපිට බලන්න පුළුවන් එයා එන්ටර් වෙලා තියෙන එයා ක්ලෝස් කරපු ට්‍රේඩ් වල කොහොමද ප්‍රොෆිට්ද
ලොස් වෙලාද ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. මෙයාගේ ඔක්කොම ට්‍රේඩ් ටික ප්‍රොෆිට් තියෙන්නේ අන්තිමට දාපු ට්‍රේඩ් ඔක්කොම පොඩ්ඩක් පල්ලෙහාට ගිහලා බලමු. අතර මෙයා හොඳට වැඩේ කරගෙන යන කෙනෙක් වගේ තමයි පේන්නේ අපිට. මෙයාගේ ගොඩක් ට්‍රේඩ් ප්‍රොෆිට් තමයි අන්තිමට ක්ලෝස් කරපු ට්‍රේඩ් ගොඩක් ප්‍රොෆිට් පිට තමයි එයා ක්ලෝස් කරලා තියෙන්නේ. අන්තිම දවස් ටිකේ හොඳට පර්ෆෝම් කරලා තියෙනවා. අපි බෑක් වෙනවා. මේ විදිහට තමයි ඉතින් විස්තර ටික පෙන්වන්නේ අපිට. එයාව ඔන්න මෙහෙම කොපි දාගන්න පුළුවන්. මම ඔයාලට මගේ කොපි තියෙන එක පෙන්වන්නම්. මේ මුලින්ම ඉන්න එක්කෙනා එයාගේ ඔක්කොම ෆිල් වෙලා තියෙන්නේ. එයාට යන්න බෑ. මම ඔයාලට මගේ එකත් පෙන්වන්නම් තව පොඩ්ඩකින්. ඔයාලට ඔය ඉන්න කට්ටියගේ ටික බලා ගන්න පුළුවන්. අතන ලිස්ට් එකෙන් හැමෝම සිලෙක්ට් කරලා බලන්න. මෙයාගේ නම් ෆිල් හන්දා ඔක්කොම ෆුල් වෙලා තියෙන හන්දා තව කාටවත් ඇඩ් වෙන්න බෑ. මොක් කොපීස්ලට විතරයි ඇඩ් වෙන්න පුළුවන්. බලන්න එයාගේ මේ පොසිෂන් හිස්ටරි එකේ එයාගේ නම් ලොස් දීපු ඒවාක් තියෙනවා මේ ළඟ දාපු ඒ වගේ ප්‍රොෆිට් අරගෙන ඉපු ඒවා ලොස් ගියපු ඒවා ඔය විදිහට හැමෝගෙන් බලන්න පුළුවන්. ඔයාලට එක එක්කෙනා සිලෙක්ට් කරලා බලන්න පර්ෆෝමන්ස් තියෙන කට්ටිය කොහොමද කියලා. ROI එක නම් සාමාන්‍යයෙන් 10%ට වඩා අඩුවෙන් තියෙනවා නම් ඇති කියලා තමයි කියන්නේ. ලොකු ROI තියෙන කට්ටිය ලොස් වෙන තියෙන ඉඩකඩ බොහොම වැඩි. ලොස් වුණොත් එයාත් ලොස් වෙනවා වගේම ඔයාත් ලොස් වෙලා යනවා. හින්දා මොකද අපි $1000ක් විතරක් වගේ තියාගෙන ෆියුචර් දාන හන්දා අපිට මාජින් ඇඩ් කරන්නත් බැරි වෙයි. ඒක හන්දා මම ඉස්සරහට කියන්නම් කොහොමද හරියට අපි මැනේජ් කරගන්න කියලා. අපේ තියෙන අපි $1000කින් අපි ඕපන් කරනවා කියලා මම ඒක මැනේජ් කරන වීඩියෝ වලට වීඩියෝ එක ඉස්සරහට කියන්නම්. බලමු අපි මෙයාගේ ROI එක 13යි 3.7ක තියෙන්නේ. හැබැයි අනිත් තව එක්කෙනෙකුට විතරයි ඇඩ් වෙන්න පුළුවන්. පල්ලෙහාට මේ විදිහට ගිහිල්ලා හැම එක්කෙනාගේම බලන්න පුළුවන් පර්ෆෝමන්ස්. බලලා කැමති කෙනෙක් තමයි සිලෙක්ට් කරගන්න ඕනි කොපි ට්‍රේඩින් දාන්න. බලමු අපි. එයාගේ ROI එක 391ක් ලොකු ROI එකක් තියෙනවා. දැන් ඔයා $10,000ක් දැම්මොත් එයා 3900ක් කරලා තියෙනවා 7 days වලට. එයාගේ රන් වෙන පොසිෂන් දෙකක් තියෙනවා. පොසිෂන් හිස්ටරි එක කියලා බලන්න පුළුවන්. එයාගේ ලොස් යන ඒවා මේ දවස් ටිකේ ලොස් යන ඒවා වැඩියෙන් තියෙන්නේ. මේ වගේ හැමෝගෙම ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. එතකොට බලා ගන්න පුළුවන් කොහොමද පර්ෆෝමන්ස් කියලා. ROI එක හයි තියනවා කියලා ROI එක හයි තියෙන කට්ටියගෙන්ම දාන්න යන්න එපා. එයාලගේ PNL එක win rate එක max drop down එක ඒ ටික බලන්න. නැතුව කොපි දාන්න යන්න එපා. හොඳට බලලා හොඳ එක්කෙනෙක් සිලෙක්ට් කරලා තමයි කොපි කරන්න ඕනේ. නැත්නම් එයා ලොස් වෙනකොට ඔයාත් ලොස් වෙලා ගියොත් තේරුමක් නෑ අපි කරන වැඩේ. මම ඔයාලට කියන්නම් හරියටම කොහොමද වැඩේ සෙට් කරගන්නේ කියලා. බලමු අපි. මෙතන ඔයාලට ෆිල්ටර්ස් දාලා ඒ විදිහට සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. টপ පර්ෆෝමන්ස් තියෙන කට්ටිය ROI එකෙන් සිලෙක්ට් කරගන්න පුළුවන්. max drop down එකෙන් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ විදිහට මෙතන ෆිල්ටර්ස් දාලා තියෙනවා. ෆිල්ටර්ස් වලින් කන්ෆර්ම් කරලා ගන්නත් පුළුවන්. විදිහට පල්ලෙහා ඉන්න ලිස්ට් එකම බලන්න මේව කරලා එතකොට
හොඳ කට්ටිය සිලෙක්ට් කරගන්න පුළුවන් 30 days වගේ සිලෙක්ට් කරලා ROI එකෙන් සිලෙක්ට් කරලා ඔයාලට කැමති විදිහට මෙතන කට්ටියව හොයාගන්න පුළුවන් පික් කෙනෙක් සිලෙක්ට් කරලා ගන්න බලන්නකෝ මෙයාගේ විතර විදිහට day 16ක් තමයි තම දවස් 16 වෙනි ට්‍රේඩ් කරන්න අරගෙන පර්ෆෝමන්ස් තියෙනවා මේ විදිහට අපි 100 days දාලා බලමු දවස් 16 ට්‍රේඩ් කරලා තියෙන්නේ දැන්ට රන් වෙන පොසිෂන් එක පොඩි ගානක ලොස් එකක් යනවා ක්ලෝස් කරපු පොසිෂන් බලමු එයා ක්ලෝස් කරපු පොසිෂන් ඔක්කොම ප්‍රොෆිට් තමයි ක්ලෝස් කරලා තියෙන්නේ එයා පෝර්ට්ෆෝලියෝ කඩපුවාම තමයි හිතන්නේ එතන ට්‍රේඩ් 3යි කියලා පෙන්නන්නේ එයාගේ පරණ ට්‍රේඩ් ඔක්කොම එයා ප්‍රොෆිට් පිට තමයි ක්ලෝස් කරලා තියෙන්නේ එයාගේ වින් රේට් එක 66.67ක් තියෙනවා මැක්ස් ඩ්‍රොප් ඩවුන් එක 2ක වගේ ප්‍රමාණයක් තියෙන්නේ එයා හොඳට වැඩේ කරගෙන යන එක්කෙනෙක් වගේ බලමු මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් යාගේ තියෙන විස්තර ටික බලන්න හැමෝගෙම වගේ ගිහිල්ලා බලලා හොඳ එක්කෙනෙක් සිලෙක්ට් කරලා දාන්න මෙයාගේ PNL එකත් 64950 ප්ලස් එකක් තියෙන්නේ ROI එකත් 8.5ක් තියෙන්නේ 180 days වලට ROI එකකින් ලොකු දෙයක් මේ ගන්න බැරි වුණත් සාමාන්‍යයෙන් 10%ට වඩා අඩුවෙන් තිබ්බත් ROI එක ඇති මොකද අපි $10,000ක් දානකොට 30 days වලට වගේ ROI එක 10%ක් කියන $100ක් වගේ එතකොට මතක $100ක් ආවත් ඇතිකින් තැන තමයි මම නම් ඉන්නේ මොකද high ROI වල දාලා ලොස් වෙන්න තියෙන ඉඩ වැඩි හන්දා high ROI තියෙන කට්ටියගේ දාන්න ඇත්තරමට හොඳයි කියන එක තමයි මගේ නම් මතය මොකද පොඩි කාලෙකට නෙමෙයි අපි මේක ලොකු කාලෙකට පටන් ගන්න හන්දා මේ වගේ පොඩි ROI එකක් තියෙන කෙනෙක්ගේ දාගත්තාම අපිට සේෆ් නැත්තම් අර ගොල්ලෝ දාන ට්‍රේඩ් එක සමහරවිට ලොස් වෙලා යන්න පුළුවන් හැබැයි එහෙම ලොස් වෙන්නේ නැතු වෙන්නත් අපේ සෙටින්ග්ස් ටික හදා ගන්න පුළුවන් මම ඒකත් ඔයාලට පෙන්නන්නම් අපව බැක් වෙලා අපි ට්‍රේඩින් එක අපව දාගන්නවා ඔයාලට පෙන්නන්නම් මගේ එක පෙන්නන්නම් ඔයාලට මම දැන්ට ඩී ට්‍රේඩ් එකක් දීලා තියෙනවා ඒ කියන්නේ ඔයාලට උනම් මාව කොපි කරන්න පුළුවන් මගේ ට්‍රේඩින් දෙකක් දැන්ට රන් වෙනවා ඒ දෙක නම් තාම ලොස් එකේ රන් වෙන්නේ අපි බලමු එක පොඩ්ඩක් මේ විදිහට එලියන් අවුල් කියලා ගහපුවම මගේ එක තමයි පෙන්නන්නේ මගේ එක නම් කොපිස්ලා කවුරුත් නැහැ අපි අතට ගිහිල්ලා බලමු පොඩ්ඩක් ඔය තියෙන්නේ මම තාම දවස් 10ක් වගේ වෙන්නේ පටන් අරගෙන එකක් ප්‍රොෆිට් රන් වෙනවා අනිත් එක තාම ලොස් රන් වෙන්නේ ඒ ප්‍රශ්නයක් නැහැ මොකද මම මාජින් ඇඩ් කරන්න පුළුවන් විදිහට තමයි දාලා තියෙන්නේ අපි දාපු බයි එකක් ලොස් පැත්තට ගියොත් මාජින් ඇඩ් කරන්න පුළුවන් විදිහට මම දාලා තියෙන්නේ මොකද මම දාන්නේ මගේ කැපිටල් එකෙන් 100ට එකක් වගේ ප්‍රමාණයක තමයි
මම එක ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ. එතකොට එකක් හෝ දෙකක් වගේ ප්‍රමාණයකින් එතකොට අපි ට්‍රේඩ් එක අනිත් පැත්තට ගියොත් ඊළඟ ලෙවල් වලින් අපිට ඇඩ් කරගන්න පුළුවන් මාජින්. මම මේ විදිහට තමයි ට්‍රේඩ් ඕපන් කරන්නේ. ගාන්දා බලන්න පුළුවන් වලට වගේ ලික්විඩේෂන් එකක් නැහැ. ලික්විඩ් 0 කරලා තමයි මම ට්‍රේඩ් කරන්නේ. මේක තමයි අපේ සේෆ් පැත්තට හොඳ හන්දා. බැක් වෙලා බවුමකට බලන්න කොට පෙන්නන්ට වින්රේට් එක සමන්ෙන් 50-60 උඩ තියෙන කට්ටිය සිලෙක්ට් කරගන්න ඕද නැත්තම් ලොස් පැත්තට වැඩි වුණොත් අපේ කරන වැඩේ තේරුමක් නැතුව යනවා. ගන්දා 60වත් උඩ තියෙන කට්ටිය සිලෙක්ට් කරගන්න නැත්තම් වැඩේ තේරුමක් නැති නම් මොකද අපි එක ට්‍රේඩ් එකක් දාලා ඒක ප්‍රොෆිට් වෙලා ඊළඟ එකෙන් ලොස් වෙලා යනවා නම් අර ප්‍රොෆිට් ගණිත එක අපිට ගන්න වෙන්නේ නැහැ. මොකද අපව ලොස් වෙලා යනවා. ගන්ද සාමාන්‍යයෙන් 60 වගේ උඩ තියෙන කට්ටියකින් වින් රේට් එකෙන් ගන්න මේ නැත්තම් තේරුමක් නැතුව යනවා. හැබැයි වින් රේට් එකත් අර ඒගොල්ලෝ දාන පොසිෂන් අනුව තීරණය වෙනවා. ඔයාලට ඔන්න ඔය විදිහට තමයි මාව පෙන්වන්නේ. කොපි කරනවා නම් මෙතනින් ඔයාලා සර්ච් කරලා ඔය කොපි කියන එකෙන් ගිහිල්ලා ඒ වැඩේ කරගන්න පුළුවන්. මම එක්කෙනෙක් අරගෙන ඔයාලට පෙන්නන්නම් කොහොමද අපි සෙටින්ග්ස් ටික හදාගන්නේ කියලා. කොපි අපි දාන කෙනාගේ කොහොමද අපි ෆික්ස් රේෂියෝ ඒ ටික හදාගන්න විදිහ මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම්. අපි මේව සිලෙක්ට් කරලා ගමු. එයාගේ බලන්න පුළුවන් අපිට අර විදිහට එයාගේ performance detail ටික position history බලන්න පුළුවන්. එයාගේ current position පෙන්වන්නේ නැහැ. මේ විදිහට බලන්න පුළුවන්. එයා close කරපු trade ටික latest recorded කියලා තියෙනවා. ඒ ටික ඒගොල්ලෝ ඒ තියෙනෙත් close කරපුවා සහ open කරපු ඒවා මෙතන history පල්ලයට ගිහිල්ලා අපිට ඉතින් බලන්න පුළුවන්. ඇගේ වින් රේට් එක 63ක් තියෙනවා. සාමාන්‍යයෙන් 60න් එහා පැත්ත වගේ තියෙන කට්ටියගේ හොඳයි. ලේටස්ට් රෙකෝඩ් කියලා ඒගොල්ලෝ ක්ලෝස් කරපු ඒවා ඕපන් කරපු ඒවා මෙතන පෙන්වන්නේ. මෙතන තියෙනවා එයා බැලන්ස් ඇඩ් කරපු ඒවා රිමූව් කරපු ඒවා එයාගේ ප්‍රොෆිට් ගනිපු ඒවා මෙතෙන්ට එයා ට්‍රේඩ් කරලා හම්බ කරපු සල්ලි එළියට ගන්නවා. ඒ කියන්නේ ස්පොට් වලට එකට අරගෙන තියෙන ටික පෙන්නනවා රිමූව් කියලා. මෙතන ඩොලර් 20000ක් එයා රිමූව් කරලා තියෙනවා. ඒ වගේ අපව ඇඩ් කරලා තියෙනවා එයා ගොඩක් අන්තිමට ඩොලර් 30000යි 2000යි 5000යි වගේ ඩොලර් 1,50,000යි ඒ වගේ රිමූව් කරලා තියෙනවා. එයාගේ ප්‍රොෆිට් එක එයාගේ එයා ඇඩ් කරපු ඒවා තියෙනවා. ඔය ටික විස්තර එයාගේ බලා ගන්න පුළුවන්. අපිට හැම කෙනාගේම ওই විදියට අපි බලමු. විදිහට ඒගොල්ලෝගේ ඇසට් ප්‍රිපරේෂන්ස් කියලා පෙන්නන්නේ. එයාලා ට්‍රේඩ් කරන පොයින්ට් ටිකේ පර්සන්ටේජ් ටික ඒ ටික පෙන්නන්නේ. මම ගිල්ලර් කොපි කියන එක ටික් කරලා ගියා ඇතුළට. මේ විදිහට තමයි පෙන්නන්නේ ඇතුලේ. අපි බලමු ෆික්ස් රේෂියෝ වලින් කොහොමද වැඩේ ගන්න කියලා. මේව එයාගේ ඩොලර්ස් 800ක් තියෙන්න ඕනි අඩුම. එයාගේ කොපි දානවා නම් එතන ඔයා දාන ගාන දාලා මාජින් මෝඩ් එක ලීග් ට්‍රේඩර් මාජින් මෝඩ් කියන එක තෝරනවා නම් එහෙම තෝරන්න පුළුවන්. නැත්තම් මෙතන සිලෙක්ට් කරපුවම උනට තව ඔප්ෂන් එකක් තියෙනවා ෆික්ස් රේෂියෝ කියලා. ඒක ෆික්ස් මෝඩ් එකට දාපුවම ක්‍රොස් ද අයිසොලේට්ද කියලා තෝරන්න පුළුවන්. ඒක ක්‍රොස් එකේ තියලා ලෙවරේජ් එක අපිට ෆික්ස් ලෙවරේජ් එකක් දෙන්න පුළුවන්. එයා දෙන ලෙවරේජ් එක හරි නැත්තම් ෆික්ස් ලෙවරේජ් එකක් දෙනවා නම් ලෙවරේජ් එක 5ක් හරි 10ක් හරි වගේ එමවාට කැමති ප්‍රමාණයක් දෙන්න පුළුවන්. ටේක් ප්‍රොෆිට් දානවා නම්
ඒක percentage එක දාන්න පුළුවන් stop loss දානවා නම් ඒක percentage එක දාන්න පුළුවන් order එකට අවම 5ක් තමා 100%ක් තමා allocate වෙන්නේ fix amount එකෙන් ගියොතින් මම recommend කරන්නේ මේ fix amount කියන එක මෙතන order එකට ඔයා USDT 1000ක් දානවා නම් මෙයාගේ order එකට 10ක් දාලා පල්ලෙහා copy amount එකට $1000 දාලා මෙතන stop loss එකක් තියෙනවා නම් ඒක ඔයා කැමති ගානක් තියන්න නැත්නම් ඔයාට කැමති වෙලාවක ඔයා එයා ඕපන් කරපු ට්‍රේඩ් එක ඔයාට ක්ලෝස් කරගන්න පුළුවන් ඔයාගේ එකට ලොග් වෙලා ඔය විදිහට ඇඩ්වාන්ස් සෙටින්ග්ස් වල ගිහපුවම ෆික්ස් මෝඩ් එක ක්ලෝස් කියලා දාන්නත් පුළුවන් නැත්නම් අයිසොලේට් දාන්නත් පුළුවන් ඒක ක්ලෝස් කියලා දාන්න ලෙවරේජ් එකත් ට්‍රේඩ් එක ලෙවරේජ් එකද නැත්නම් අර විදිහට ඔයාගේ ලෙවරේජ් එකක්ද කියලා 5ක් හරි 10ක් හරි කියලා එහෙම සිලෙක්ට් කරලා දාන්න පුළුවන් මේ විදිහට අතන user service agreement එකට ටික් කියලා දාලා confirm කරන් තියෙන ඊට පස්සේ ඔයාව එයාට copy වෙනවා එතකොට එයාගේ ට්‍රේඩ් එයා ඕපන් කරනකොට ඔයාට ඔයාගේ කියනු ඒ ට්‍රේඩ් එක එලෙසම ඕපන් වෙනවා එයා ප්‍රොෆිට් ගන්න අරගෙන ට්‍රේඩ් එක ක්ලෝස් කරනකොට ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා යනවා නැත්නම් ඔයාට ප්‍රොෆිට් ඇති කියලා හිතුණොත් ඔයාට ඕන වෙලාවක ක්ලෝස් කර ගන්නත් පුළුවන් මේකේ තර විදිහටම ටේක් ප්‍රොෆිට් දාගන්න පුළුවන් ස්ටොප් ලොස් මැක්ස් කොස්ට් ෆෝර් ද ඕඩර් කියන එක ඒක දාන්නත් පුළුවන් ඒක percentage එක දාන්නත් පුළුවන් නැත්නම් අතන උඩ දාපු 10 කියලා අපි සිලෙක්ට් කරපුවම ඒක දාන්නත් පුළුවන් ඔය විදිහට තමයි වැඩේ කරගන්න තියෙන්නේ ඔය විදිහට දාගත්තට පස්සේ එතන confirm කියන එක ටික් කරලා ඕකේ කරගත්තට පස්සේ ඔයාලට පෙන්නනවා ඔයාලගේ ෆියුචර් එකට ගියපම copy trading උඩින් පෙන්නනවා ඒකෙන් බලා ගන්න පුළුවන් ඔයාලා ඒකට උඩ ගියපුවම එයා ට්‍රේඩ් එකක් ඕපන් කරපුවම ඔයාලට ට්‍රේඩ් එක ඕපන් වෙනවා ඒ විස්තර ඔක්කොම බලා ගන්න පුළුවන් ඔයාලට මේ විදිහට තමයි වැඩේ කරගන්න ඕනි එහෙනම් මේ විදිහට බලලා හොඳ එකෙක් සිලෙක්ට් කරලා එයාගෙන් ට්‍රේඩ් එක දාගන්න දාගෙන ප්‍රොෆිට් ආවට පස්සේ ප්‍රොෆිට් එක ඔයාලට ගලවලා ගන්න පුළුවන් හැම කෙනාගේම ප්‍රොෆිට් ෂෙයාරින් එක 10%ක් ඔයා $100ක් earn කරුවොත් copy trading වලින් $10ක් අර ඔයා copy කරපු එක්කෙනාට යනවා එතන $100න් 10ක් ගිහලා 90ක් තමයි ඔයාලට හම්බෙන්නේ ඒ විදිහට තමයි ඔය වැඩේ සිද්ධ වෙන්නේ එහෙනම් හැමෝටම ජය වේවා සුබ දවසක් කියලා